හරි. අද අපි කතා කරනවා තවත් විශේෂ වැදගත් කොටසක් ගිණුම්කරණයේ ප්‍රභේද කියන කොටස. හරි. දැන් ඔයාලා දන්නවා ගිණුම්කරණ නිර්වචනය සහ ගිණුම්කරණයේ පරිණාමය. ඊට පස්සේ ඔයාලත් එක්ක මම කලින් එකේදී කතා කළා තොරතුරු ගිණුම්කරණ ඒකකයේ ඒකක සංකල්පය කියන කොටස්. ඉතින් අද කතා කරනවා අපි ගිණුම්කරණ ප්‍රභේද. ගිණුම්කරණ ප්‍රභේද කිව්වහම අපි දන්නවා ප්‍රභේදයක් කියන්නේ මොකද්ද? ප්‍රභේද කියන්නේ සාමාන්‍යයෙන් ඒක යටතේ තියෙන කොටස්නේ. ඉතින් ගිණුම්කරණයේ කොටස් දෙකක් තියෙනවා. මොනවද මේ ගිණුම්කරණ කොටස් දෙක? මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය. ඕක තමයි ගිණුම්කරණ ප්‍රභේද දෙක. කළමනාකරණ ගිණුම්කරණ. හරි. දැන් මම කියනවා මොනවද මේ දෙකේ වෙනස්කම් කියලා. හරිද? ගිණුම්කරණ ප්‍රභේදයක් ගත්තාම මේකේ පළවෙනි එක තමයි මූල්‍ය ගිණුම්කරණය. මූල්‍ය කියන්නේ මුදල්. මුදල් මූලිකව හටගන්න ගිණුම්කරණයක්. අපි ඕක මෙහෙම කියනවා. කරුණ තුනයි. මොනවද කරුණ තුන? අතීත මූල්‍යමය තොරතුරු. මුදලින් මැනිය හැකි තොරතුරු කියලා ඔයාලට කියන්න පුළුවන්. මූල්‍යමය තොරතුරු කාටද දෙන්නේ? ඔන්න හිතන්න. ඔන්න දැන් තමයි කොටස අල්ලගන්න. මූල්‍ය ගිණුම්කරණය ලබා දෙන්නේ බාහිර පාර්ශවයන්ට. දැන් ඔයා හිතන්න ඔයාගේ ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශව ඉන්නවනේ. ගනුදෙනු කරුවෝ, අයිතිකරුවෝ, සැපයුම් කරුවෝ. මේ සැපයුම් කරුවන්ට අපි ගිණුම්කරණය ලබා දෙන්න ඕනේ. අපේ තියෙන ගිණුම් ලබා දෙන්න ඕනේ බාහිර පාර්ශවයන්ට. මොකද එයාලට තීරණ ගන්න ඕනේනේ. අපි කිව්වා ගිණුම්කරණ නිර්වචනයේදී ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණක් තමයි ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු සැපයීම. ඉතින් ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු සපයන ක්‍රම දෙක මොකද්ද? මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය. නමුත් මේකේ අපි මූල්‍ය ගිණුම්කරණය තමයි බාහිර පාර්ශවයන්ට තොරතුරු සපයන්නේ. උදාහරණයක් වශයෙන් ගනුදෙනු කරුවන්ට, අයිතිකරුවන්ට, සේවකයන්ට අපි තොරතුරු සපයන්නේ මූල්‍ය ගිණුම්කරණ වාර්තා මගින්. හරිද? මූල්‍ය ගිණුම්කරණය කියන්නේ අතීත මූල්‍යමය තොරතුරු කාටද දෙන්නේ? බාහිර පාර්ශවයන්ට. කළමනාකරණ ගිණුම්කරණය. කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ ඔයාලට නමේම තියෙනවා කළමනාකරුවන්ට පමණයි මේ ගිණුම්කරණය අදාළ වෙන්නේ. මොකද්ද? කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා මේකෙදී මෙන්න මේ කළමනාකරණ ගිණුම්කරණයේදී මූල්‍යමය ගිණුම්කරණයේදී අපි දුන්නේ මූල්‍යමය තොරතුරු විතරයි. ඔන්න තේරුම් ගන්න කොටස. මූල්‍ය ගිණුම්කරණයේදී අපි මූල්‍යමය තොරතුරු පමණයි ලබා දුන්නේ. නමුත් කළමනාකරණ ගිණුම්කරණයේදී අපි මූල්‍යමය සහ මූල්‍යමය නොවන තොරතුරු ඇතුළත් කරලා දෙනවා. මම මේ ලියන මූල්‍ය සහ මූල්‍ය නොවන තොරතුරු ලබා දෙන ගිණුම්කරණයට අපි කිව්වා කළමනාකරණ ගිණුම්කරණය කියලා. සාරාංශයක් වශයෙන් මෙහෙම ගන්නම්කෝ. මූල්‍ය ගිණුම්කරණය දෙන්නේ බාහිර පාර්ශවයන්ට. බාහිර පාර්ශවයන් කියන්නේ අයිතිකරුවෝ, සේවකයෝ, ඊට පස්සේ ගනුදෙනු කරෝ, සැපයුම් කරෝ, ණය ගැතියෝ, ණය හිමියෝ, ඒගොල්ලන්ට තීරණ ගැනීමට අපි ලබා දෙන්නේ මූල්‍ය ගිණුම්කරණය. මේ මූල්‍ය ගිණුම්කරණය වෙනස් වෙන්නේ කළමනාකරණ ගිණුම්කරණයෙන්. කළමනාකරණ ගිණුම්කරණයට අදාළ වෙන්නේ කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා පමණයි. තේරුණාද? මූල්‍ය ගිණුම්කරණය දෙන්නේ බාහිර පාර්ශවයන්ට. නමුත් කළමනාකරණ ගිණුම්කරණය දෙන්නේ කළමනාකරුවන්ට පමණ තීරණ ගැනීම සඳහා. හරිද? ඔහොමයි මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය අපි නිර්වචනය කරන්නේ. අතීත මූල්‍යමය තොරතුරු බාහිර පාර්ශව හරහා හුවමාරු කරන ගිණුම්කරණය අපි කියනවා මූල්‍ය ගිණුම්කරණය කියලත්. කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා මූල්‍ය හා මූල්‍ය නොවන ගිණුම්කරණයේ සැපයීම අපි කිව්වා කළමනාකරණ ගිණුම්කරණය කියලා. අපි ඔයිත් එක්කම තව චූටි කොටසක් බලමු. අපි බලමු දැන් මේ දෙක අතර වෙනස්කම් මොනවද කියලා. මේ දෙක අතර පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. හරිද? මම ඒක ඔයාලට කියන්නම්.
කොහොමද මේකේ තියෙන වෙනස්කම් අපි දක්වන්නේ? මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මූල්‍යමය තොරතුරු පමණයි. එහෙනම් මුදලින් මැනිය හැකි තොරතුරු පමණයි. මුදලින් මැනිය හැකි තොරතුරු පමණයි. නමුත් කළමනාකරණ ගිණුම්කරණයේදී මූල්‍යමය සහ මූල්‍යමය නොවන තොරතුරු ද ඇතුළත් වෙනවා. ඒ කියන්නේ මූල්‍යමය සහ මූල්‍යමය නොවන තොරතුරු ඇතුළත් වෙනවා කළමනාකරණ ගිණුම්කරණයේදී. තේරුණාද? මොකයි පළවෙනි වෙනස. ඊට පස්සේ තව වෙනසක් තියෙනවා. මේ මූල්‍යමය ගිණුම්කරණ හැදීම හරිද? සාමාන්‍ය උදාහරණයක් වශයෙන් ගත්තොත් ව්‍යාපාරයක් අවසානයේ අවුරුද්ද අවසානයේ හදන ලාභ ප්‍රකාශය. මේ ලාභ ප්‍රකාශය හදන එක මේ ව්‍යාපාරයේ විසින් අනිවාර්යයෙන්ම කළ යුතු කටයුත්තක්. මොකද ඒක නීතිමය අවශ්‍යතාවන් සඳහා ඉටු කිරීමට අපි ඒක තමයි ඉදිරිපත් කරන ලිඛිත සාක්ෂිය. ඒක නිසා මේකට මොකද්ද නීතිමය අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් මේකට නීතිමය අවශ්‍යතාවයක් නැහැ. හරිද? මේක නීතිමය අවශ්‍යතාවයක් නැහැ. කළමනාකරුවන්ට තොරතුරු ලබා ගැනීමට අවශ්‍යයි කියලා හිතුන ඕනම මොහොතක කළමනාකරණ ගිණුම්කරණයක් අපිට ලබා ගන්න පුළුවන්. අපිට නෙමෙයි කළමනාකරුවන්ට. ඊට පස්සේ මේක වර්ෂයකට සැරයක් හදනවා. වර්ෂයක් පාසා සාදනවා. නමුත් මේක වර්ෂයක් පාසා සාදන්නේ නැහැ. මේක කළමනාකරුවෙක්ට ඕනේ කිව්වොත් විතරයි ඒක හදන්නේ. නිශ්චිත කාලයක් නැහැ. හරිද? මම ලියන නිශ්චිත කාලයක් නැහැ. නිශ්චිත කාලයක් නැහැ. තව මොනවද තියෙන්නේ? තව මේ මූල්‍ය ගිණුම්කරණය හදද්දී නීති තියෙනවා. දිත්ත සටහන් ක්‍රමය ඊට පස්සේ දිත්ත බලපෑම වගේ රීති තියෙනවනේ. ඒ නීති මූලධර්ම මේ මූල්‍ය ගිණුම්කරණයට අදාළ වෙනවා. නීති රීති මූලධර්ම අදාළ වෙනවා. නමුත් මේකට එහෙම වෙන්නේ නැහැ. මේකට නීතියක් කියලා දෙයක් කිසිම දෙයක් නැහැ. මේක කළමනාකරුවන් විසින් හදන ගිණුම්කරණයක් නිසා. ඒකේ යාළගේ තොරතුරු ලබා ගන්න තමයි ඒක එයාලා යොදාගන්නේ. තව විශේෂ කරුණක් තියෙනවා. මූල්‍ය ගිණුම්කරණේ තියෙන්නේ අතීත මූල්‍යමය තොරතුරු පමණයි. අතීතයි. නමුත් කළමනාකරණ ගිණුම්කරණයේදී අනාගතයේද තියෙනවා. උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්න. අනුපාතයක් වගේ දැන් ඔයාලට දුන්නොත් මෙහෙම හිතන්න ඒකකයක මිල රුපියල් 8යි. ඒකකයක මිල අනාගතයට නේද හැදුවේ? අනුපාතයක් නේක. අනුපාතයක් නිසා ඒක කළමනාකරණ ගිණුම්කරණය වෙනවා. සහ ඇස්තමේන්තු කරන ලද මොකක් හරි ගොඩනැගිල්ලක් හෝ විදුලි බිලක් අපි කියනවා කළමනාකරණ ගිණුම්කරණයට අදාළ වෙනවා. තව ගත්තොත් ප්‍රතිශතයක් වර්ෂයේ බැංකු ණය 10%කින් ඉහළ යයි කියලා කිව්වොත් ඒකයත් වෙන්නේ කළමනාකරණ ගිණුම්කරණය යටතට. නමුත් මූල්‍යමය ගිණුම්කරණයේදී අපි යොදාගන්නේ මොනවද? මුදලින් මැනිය හැකි අතීත තොරතුරු. උදාහරණයක් වශයෙන් වර්ෂයේ විකුණුම් රුපියල් 80000යි. ඒ වගේ ඔයාට මොකක් හරි සාමාන්‍ය ගනුදෙනු කිහිපයක් දුන්නොත් මූල්‍ය ගිණුම්කරණය කළමනාකරණ ගිණුම්කරණය ලෙස වර්ග කරන්න හැකියාවක් ඔයාට තියෙනවා. මම උදාහරණ දෙකක් තුනක් කතා කරන්නම් ඔයාලා එක්ක. ඕක තමයි වෙනස්කම් ටික. ඔයා මෙහෙම හිතන්න. ඔයාට ගනුදෙනුවක් දෙනවා. ව්‍යාපාරයේ විදුලි බිල රුපියල් 2000යි. ව්‍යාපාරයේ විදුලි බිල රුපියල් 2000 වැටෙන්නේ මොකේටද? මූල්‍ය ගිණුම්කරණයට. ඇයි? මුදලින් මැනිය හැකි අතීත ගනුදෙනුවක් නිසා. හරිනේ. තව එකක්. තොග පිහිටුවීමේ අනුපාතය වසර 5ක්. අනුපාතයක් නම් මේ වචන ටික ඔළුවේ තියාගන්න. අනුපාතයක් ඇස්තමේන්තුවක් ඊට පස්සේ තව ගත්තොත් ඔය ඒකකයක් ඔන්න ඔය වගේ වචන තිබ්බොත් ඒවා එන්නේ කළමනාකරණ ගිණුම්කරණය යටතට. උදාහරණයක් මම කියන්නම්. ඒකක ද්‍රව්‍යයක පිරිවැය රුපියල් 2යි. ඒකක ද්‍රව්‍යයක පිරිවැය රුපියල් 2යි. ඕක යන්නේ මොකේද? කළමනාකරණ ගිණුම්කරණයට. තව එකක් ගමු. කොටසක ඉපයුම රුපියල් 4යි. කොටසක් කියන්නේ එකක්.
එහෙනම් ඒක අයිති වෙන්නේ ඒකකයක් යටතට ඒකෙන්නේ කළමනාකරන ගිණුම්කරණයට. ඉතින් ඔහොම ඔයාලට දුන්නාම ඔයාලට වෙන් කරගන්න හැකියාවක් තියෙනවා නම් ඔයාලට මේ කොටස තේරිලා තියෙනවා. මේ වගේ පාස් පේපර්ස් වල තියෙන ඒවා ටිකක් අරන් හදලා බලන්න. ඉතින් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. තව තියෙන අපිට කොටස් කිහිපයක් සාකච්ඡා කරන්න. තාම අපි පළවෙනි පාඩම යන්නේ. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.